විසි හයනි ප්‍රශ්නය මේ වගේ ගානක් අවුත් හදන්න මං කියලා දෙන්න. පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක අරයත් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණයත් දෙගුණ කළ විට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කොච්චර ගුණයකින් වැඩි වෙනවද කියලා අහනවා. මේ බලන්න පුතේ ඔක හදන්න මෙහෙමයි. එතකොට ඔය වගේ ගණන් වල සම්මත ක්‍රමයේ ඉස්සෙල්ලා ඇඳ ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය θ නම් මෙයාගේ අරය r නම් ඔක තමයි අපේ සාමාන්‍ය කේන්ද්‍රික ඛණ්ඩය. එහෙම තේරෙන්න ඕනේ. කියන්නේ සංසන්දනයක් මොනවා හරි දෙනකොට ඔයාලට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක අරය සහ කේන්ද්‍ර කෝණය ඩබල් වුණොත් එහෙම. ඩබල් වෙන්න කලින් හිටපු විදිහ ඇඳ ගන්න ඕනේ. මෙහෙම තමයි හිටියේ. හරි. දැන් මම කරන්නේ මේකගේ කේන්ද්‍ර කෝණය සහ අරය දෙගුණ කරනවලු. මේකගේ θ නම් මෙයාගේ 2යි θ වෙනවා. මෙයාගේ r නම් මෙයාගේ 2යි r වෙනවා. ඕක තමයි කතාව. ගොඩක් ළමයි ඕකට ගන්නේ දෙගුණේ කියලා. සමහර අය ඕකට ගන්නේ 4 ගුණේ කියලා. ඕක තමයි ප්‍රශ්නේ. හරිද? එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක අරයයි කේන්ද්‍රය ආපාදනය කෝණය දෙගුණය කරපුවාම වර්ගඵලය ගැන අහනෝනේ. මං ඕකේ පරිමිතිය ගැනත් අහනවා වගේ ප්‍රශ්නයක් කියලා දෙනවා. ඊට පස්සේ වෙන වස්තුවක් ගැන දීලා උගේ පරිමාව අනිකගේ පරිමාව වගේ කී ගුණයක් වෙනවද? ඔය පොඩි කරුණු ටිකක් කියලා දෙන්නම්. ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් හදන විදිය. හරිද? හොඳට අහගන්න. කට්ටියම අහගන්න. හරි. දැන් පුතේ මේ කෙනෙක්ගේ අරය කේන්ද්‍ර කෝණය ඩබල් කරනවා කියලා කියපුවම සාමාන්‍ය විදිහ ඇඳන් ඉන්න ඕනේ. හරි. මේ බලන්න. දැන් මං කිව්වොත් එහෙම ලේසිම ක්‍රමේ පස්සේ කියලා දෙන්නම්. ඉස්සෙල්ලා හදන්නේ මෙහෙමයි. මුගේ වර්ගඵලය අපි a කියලා ගත්තොත් මෙයාගේ වර්ගඵලය අපි a කියලා ගත්තොත් a සමානයි පුතාලා කියන්නේ මොකද්ද සූත්‍රය? phi r වර්ගයේ ගුණ කිරීම 360න් θ කියලා ගන්නවා. එච්චරයි කතාව. මෙදී මුගේ වර්ගඵලය කියන්නේ phi r වර්ගයේ වෘත්තයක වර්ගඵලය ගුණ කිරීම 360න් θ. ඊට පස්සේ මං චාපදිග ගැන එහෙමත් කියලා දෙන්නම්. හරි? හොඳට බලන් ඉන්නකෝ. මෙයාගේ වර්ගඵලය a නම් උගේ වර්ගඵලය ගන්නේ phi r වර්ගයේ ගුණ කිරීම 360න් θ. දැන් පුතාලට මෙහෙම කිව්වොත් එහෙම ඊළඟ අවුරුද්දේ ගාණක්. හරිද? දවසක වාටත් ගාණක් හම්බුනොත් මෙහෙම. සිලින්ඩරයක අරය සහ ලම්බුස දෙගුණ කළොත් පරිමාව කී ගුණයක් වෙනවද? ආන් එහෙම කියපුවම චූටි සිලින්ඩරයක් අඳ ගන්නවා අරය r උස h කියලා. තේරුණාද? එස අලුත් එකාගේ අරය 2යි r උස 2යි h දෙගුණ කරා කිව්වා. අරේ දෙගුණයක් කර උස 3 ගුණයක් කරපුවම පරිමාව මොකද වෙන්නේ කියලා හෙවොත් එහෙම චූටි එකාගේ අරය r උස h අලුතෙන් අඳින එකාගේ අරය 2යි r උස 3යි h කියලා ගන්නවා. ඇයි මේකගේ සිම්පල් h නම් අරුගේ වගේ 3 ගුණයක් කියලා කිව්වේ තේරෙනවද? අන්න ඒ වගේ මේක වගේ අරු මෙහෙම වුණා කියලා දුන්නාම පොඩි අර සම්මත සංකේත වලින්ම ආදේශ කරන්න පුරුදු වෙන්න ඕනේ. මම මේකගේ කෝණේ ඩබල් නිසා 2යි θ දැම්මා. අරය r කියන එක 2යි r කියලා දැම්මා දෙගුණ කරලා. පුතේ මේකගේ වර්ගඵලය මෙච්චරයිනේ. අලුත් එකාගේ වර්ගඵලය මං a ඩෑෂ් කියලා ගන්නවා. හොඳට අහගන්න. a ඩෑෂ් සමානයි කවුද කියලා ඇහුවොත් කියන්න phi r වර්ගයේ ගුණ කිරීම 360න් a θ තමයි. මේ θ කියන්නේ මොකද ඇහුවොත් කේන්ද්‍ර කෝණයේ සම්මත සංකේතය. මේ θ කවුද ඇහුවොත් කේන්ද්‍රික ඛණ්ඩයේ සම්මත සංකේතය. මේ r මොකද්ද කියලා ඇහුවොත් අරයේ සම්මත සංකේතය. මේ r කියලා ඇහුවොත් අරයේ සම්මත සංකේතය තමයි. මුගේ ආය මොකුත් කරන්නේ. හැබැයි මුට කරන්න වැඩ තියෙනවා. a dash සමානයි phi. මේ r කියන්නේ ඕනෙම කෙනෙක්ගේ අරය. මෙතන r කියන්නේ මුගේ අරය. මුගේ අරය කියලා කියන්නේ මෙයාගේ අරය r කියලා ගත්තු නිසා මෙයාගේ අරය අපි ගත්තේ 2යි r නේ. ඇත්තටම මේ අරය වෙනකොට මම 2යි r දාන. හදිස්සි වෙලා මෙතන 2යි r මෙතන 2යි t දාන්න එපා. ඉතින් හරිද? ඌට වඩා සංකීර්ණ ගවොත් ගාණක් આવොත් වරදී. හරිද? මේ සුපුරුදු සංකේතය ඇත්තම සංකේතය r තමයි. මේ සුපුරුදු සංකේතය මුගේ හැබැයි ඇත්තම අරය අපි මේ ගැන හිතන්නේ 2යි r කියලා දානවා. 2යි r වල වර්ගය ගුණ කිරීම මෙතන පුතේ 360න් 2යි θ කියලා දානවා. තේරුණාද? එතකොට මේක සුළු කරපුවාම එනවා a dash සමානයි බලන්නකො phi ගුණ කිරීම 2 වර්ගය 4යි r වල වර්ගය. මේක මෙහෙම දාන දරුවෝ ඉන්න මේ ඕන තරම් ඉන්නවා කට්ටිය. වැඩේ කියලා වෙනවා. ඉතින් ඔහොම දැම්මම මේ අර ඒ වර්ගයේ 2යි r වර්ගයේ දාන්න ඕනේ. 2 වර්ගයේ 4යි r වර්ගයේ ගුණ කිරීම මෙතන පුතේ 360න් θ. sorry 2යි θ. හොඳට අහගන්නකෝ. පුතේ එකෙක් වගේ අනික කී ගුණයක්ද කියලා සංසන්දනයක් ආවොත් මතක තියාගන්න. ඔයා මෙයාගේ වර්ගඵලයේ a නේ. a කියලා කියන්නේ මේ පොදියටමනේ.
ඒ වගේ ගොඩක් මෙතන හදා ගන්නවා. එච්චරමයි කරන්නේ. ওই පරිමාව ගානක් ආවත් ඔහමයි, වර්ගඵලයේ ගානක් ආවත් එමය. කේන්ද්‍රික ඛණ්ඩේ ඡාපයේ දිග වගේ අරූගේ ඡාපේ කී ගුණයක්ද කියලා ඇහුවොත් එම හදන්නේ චූටි එකාගේ උත්තරේ දිනවනේ. ඒ වගේ කෙනෙක් අතන හදා ගන්නවා. කොහොමද හදාගන්නේ බලන්න. ඔන්න බලගන්න. ෆයි ඕනිද? ඔව්. මේ සිම්පල් ආර් වර්ගය ඕනිද? ඔව්. මෙතන ටීටා ඕනිනේ. යට 360 ඕනිනේ. මේ පොදියම වෙනකොට කවුද දාන්න පුළුවන්? ඒ දාන්න පුළුවන්. මෙතන මෙයා වෙනකොට මෙයා ලියනකොට ටීටා මම ගත්තා 360 මම ගත්තා ආර් වර්ගේ මම ගත්තා ෆයි මම ගත්තා. මං ගත්තේ නැති උන් දෙන්නෙක් ඉන්නවා කවුද? 4 සහ 2 4ක් 2 කීයද? 8යි. මෙතන ඉන්නේ A ඩෑෂ්. පුතේ අලුත් එකාගේ වර්ගඵල A ඩෑෂ් සමානයි 8 වතාවක් මෙයා කවුද? A. කොබලන මේ ගාන තේරිච්ච අය. හැබැයි පරිමාව ගානක් ආවත් පුංචි රූපේ ඇඳලා ලොකු එකා කවුද කියලා ඇඳලා මෙහෙම සංසන්දනයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ හැමෝටම. මම ඔයාලට තව ක්‍රමයක් කියලා දෙනවා. කැමති නම් ඒ ක්‍රමයට උඩ දාගන්න පුළුවන්. හරි. දැන් ඔන්න පුතේ අගන්න වර්ගඵලය කියන්නේ පයි r වර්ගය ගුණ කිරීම 360න් ටීටානේ. එදා සම්මත ක්‍රමය. හිටපු එකාගේ වගේ අලුත් එකාගේ අරය දෙගුණ කරොත් මෙතන r වෙනකොට 2යි r දැම්මොත් එහෙම 2 වර්ගය 4යි කියලා අලුතෙන් එකක් එනවනේ. අලුතෙන් සංඛ්‍යාවක් එනවා. මෙතන ටීටා වෙනකොට 2යි ටීටා දැම්මම අලුතෙන් සංඛ්‍යාවක් එනවා 2යි කියලා. හරිද? මං අහන්නේ මේ සූත්‍රය ලියාගන්නෙත් කලින් හිටපු එකා වෙනකොට එච්චරයි කතාව. හරිද? ඒ කියන්නේ මම මේ කෙටි ක්‍රමයක් කියලා දෙන්නේ. මේ සූත්‍රයෙන් මොකද්ද කියන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගැන. අලුත් එකාගේ වර්ගඵලය ගද්දි මොකද්ද කරන්නේ? මෙතෙන්ද 2යි r දානවා මෙතෙන්ද 2යි ටීටා දානවා. එහෙනම් අලුතෙන් දැම්මේ මොනවද කියලා අහන්නේ. අලුතෙන් කීයද දැම්මේ? 2. හැබැයි ඒක වර්ග වෙච්චාම 4 වෙනවා. මෙතෙන් 2 දැම්මා මෙතන 2ක් ඉන්නවා. අමුතුවෙන් දැම්මේ 4 2 8යි. එහෙනම් හිටපු එකාට වඩා අලුත් එකා කොහොමද වෙනස් වුනේ කියලා ඇහුවොත් 8 ගුණයකින් වෙනස් වෙනවා. ආවේ කොහොමද කියලා ඇහුවොත් ටීටා වෙනකොට 2 දාපුවම අමුතුවෙන් දාපු 2ක් ඉන්නවා. මෙතන r වෙනකොට 2යි r දැම්මම 2යි r දාලා වර්ග කරපුවම 2 දැම්මට 4ක් වෙනවා. අලුත් සූත්‍රෙට මෙතෙන්ද 2 දානවද? ඔව්. මම ආයේ කියනවා මේක මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්න සම්මත සූත්‍රය. මේ කවුද? කේන්ද්‍රික ඛණ්ඩයේ අරය r නම් මේන් r. කේන්ද්‍ර කෝණයේ ටීටා නම් ඔතෙන්ද ටීටා දැම්මම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය එනවා. ඊට පස්සේ 70 වෙනුවට මම අලුතෙන් 2යි r දාමපුවම ඒක වර්ග වෙලා අලුතෙන් එතන 4ක් එනවා. මම 2 දාපු හින්දා එතන 4ක් එනවා. මෙතන ටීටා එන්න තැනට මමයි 2 දාන්නේ 2යි ටීටා කියලා. දැම්මම මෙතන 2ක් එනවා. 4 දාලා 2 දැම්මම මම අලුතෙන් දාපුන් කවුද ඉන්නේ හැවම 8ක් එනවා. එන 8 ගුණයක් කියලා දිනා කියලා උත්තරේ ගන්න පුළුවන්. අර එහෙම පේපර් එකතු කරන් එහෙම ආවොත් ඔහොම තමයි ගන්න උත්තර. හරිද? හදන්න වෙලාවක් නැති නිසා කැමති ක්‍රමයකට ගන්න පුළුවන්. මවුලක් නැහැ.